හයි ඉතින් කොහොමද ඔයගොල්ලෝ මෙයා එකතු වෙලා තියෙන්නේ ආයුෂ කියන තවත් වීඩියෝක් එක ඇත්තටම අද පොඩි වීඩියෝයක් ගෙන් හිතුවේ මාළු ඇක්ලිමේට් කරන එක සම්බන්ධව මොකද ගොඩක් අය මාළු ඇක්ලිමේට් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කියන්නේ ඒ වචනේ මම දන්නේ නැහැ. මගේ කමෙන්ට් වලින්ම මම දැනගත්තේ ඇක්ලිමේට් කියන මොකක්ද කියලා. ඉතින් ඊට පස්සේ මම ඒක ගැන ඇහුවා. දැන් මම දන්නවා ඇක්ලිමේට් කරන්නේ මොකද්ද ඒකේ වෙන්නේ කියලා. ඉතින් ඒක දන්නේ නැති අයට කියලා දෙන්න තමයි අද මං ආවේ. මම අලුතෙන් ඉතින් මගේ ටැංකියට සමනල්ලු දෙන්නෙකුත් ගෙනාවා බලන්න. මේගොල්ලන්ටම බලන්න පුළුවන් මේ මොකද මම ඒගොල්ලන්ගේ තමයි ඇක්ලිමේට් කරන්නේ. මම ඇක්ලිමේට් කරන සීන් එක ගොඩක් ඔය කාෆ්ලා ගෝල්ඩ් ෆිෂ්ලා ඒ වගේ මාළුන්ට ගොඩක් ඕනේ නැහැ. මොන්ස්ටර් ෆිෂ්ලට නම් ගොඩක් වැදගත්. මොකද ඒගොල්ලෝ ඉක්මනට ස්ට්‍රෙස් වෙනවා. අරගොල්ලන්ටත් කරා නම් හොඳයි. ඉතින් එහෙනම් අපි බලමු මොකද ඇක්ලිමේට් කරන්නේ කියන්නේ කියලා. චමු වීඩියෝ එකට. මේ ඉන්නේ ඉතින් මං අලුතෙන් ගෙනාපු සමනල්ලු දෙන්නා. ඔයාලට ඒක කාෆ්ලා දෙන්නේ සුදු දෙන්නේ. මං ගාපු ඉදපු එක්කෙනෙක් අර පොඩි එක්කෙනෙක් නැති වුණා. මේ ඉන්නේ දෙන්නා. දැන් මේ දෙන්නව ඇක්ලිමේට් කරන්න තමයි යන්නේ. අපි එහෙනම් ඇක්ලිමේට් කරමු. ඇත්තටම මේ ඇක්ලිමේට් කරනවා කියන්නේ මාළුව ඔයගොල්ලෝ කඩෙන් ගෙනෙද්දී පැකට් එකේ එන උෂ්ණත්වයයි ඔයගොල්ලන්ගේ ටැංකියේ උෂ්ණත්වයයි මුලින්ම සමාන කරන එක. මොකද නැත්තම් ඔයගොල්ලෝ කෙලින්ම පැකට් එක ගෙනල්ලා ඔයගොල්ලන්ගේ ටැංකියට හැලුවට පස්සේ මාළුවා ඉන්න වතුර දිගේ උෂ්ණත්වය වෙනස් වෙලා මාළුව ඉක්මනට ස්ට්‍රෙස් වෙන්න බලනවා. ඒ හින්දා මාළුව ඉක්මනට ලෙඩ වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මාළුව ඇක්ලිමේට් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් නම් කඩෙන් ගද්දී අනිවාර්යයෙන්ම මාළුව ඉන්න ටැංකියේ වතුර එකකින්ම මාළුව ඉල්ලගන්න. ටැප් වතුරෙන් නම් මාළුවා බෑග් එකට පුරවලා අරන් ඉන්න එපා. මොකද ඒතකොට මාළුවාව තව සැරයක් උෂ්ණත්වය වෙනස් වෙන හින්දා ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මාළුවා ගෙනාවට පස්සේ අපි බලමු කොහොමද මාළුවා ඇක්ලිමේට් කරන්නේ කියලා. මාළුවා ඇක්ලිමේට් කරද්දී මුලින්ම ඔයා මාළුවා ඉන්න බෑග් එක පිටින්ම ඔයාගේ ටැංකියේ ටික වෙලාවක් ගිල්ලලා තියන්න ඕන. එතකොට වෙන්නේ ටැංකියේ වතුරයි ඔයාගේ මාළුවා ඉන්න බෑග් එකේ වතුරයි දෙකේම උෂ්ණත්වය සමාන වෙන එක. එතකොට මාළුවා ඔයාගේ ටැංකියේ උෂ්ණත්වයට හුරු වෙනවා. එතකොට ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මාළුවව ටැංකියට මුදා හරින්න. ඊට වඩා දෙයක් කරන්න ඕන නම් ඔයාට පුළුවන් අර වගේ ටිකක් වෙලා ටැංකියේ තියලා ඊට පස්සේ ඒ බෑග් එක කෙලින්ම ටැංකියට හරන්න නැතුව බේසමකට අති මොකක් හරි භාජනයකට දාන්න. මාළුවත් එක්ක. ඊට පස්සේ මොකක් හරි බටයක් ආධාරයෙන් චුටි බටයක් ආධාරයෙන් ඔයාගේ ටැංකියේ වතුර කෙලින්ම අර බකට් එකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට උනම් පුළුවන් මාළුවව වෙනම අතින් අරගෙන අර වතුර දාන්න එපා ඒ ටැංකියට. වෙනම අතින් අරගෙන ආය ටැංකියට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මාළුවෙක් හරියටම ඇක්ටිමේට් කරන්නේ. මම දැන් මගේ මාළු ටික ටැංකියට දාලා තින්නේ. අපි එන යමු එක බලන්න. ඉතින් දැන් මම මගේ මාළු සෙට් එක මේ වගේ ටැංකියේ බෑග් එක පිටින්ම දාලා තියෙනවා උෂ්ණත්වය සමාන වෙන්න. මෙන්න මෙහෙම තමයි ඔයගොල්ලෝ මාළු මුලින්ම ගෙනාවට පස්සේ ඇක්ලිමේට් කරන්න ඕන. අනිවාර්යයෙන්ම මෙහෙම දාලා තියන්න. එතකොට තමයි මාළු ඉන්න ටැංකියේ උෂ්ණත්වයයි ඒගොල්ලෝ හිටපු කලින් ඉඳපු ටැංකියේ උෂ්ණත්වය සමාන වෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් මම මාළු ටික ඇක්ලිමේට් කරේ. ඉතින් ඔයගොල්ලන්ට ෆිල්ටර් වීඩියෝත් ලබා දෙන්නම්. මම ෆිල්ටර් එකක් හැදුවා. ඒක වීඩියෝයක් දෙන්නම්. දැන් වීඩියෝ එක රෙකෝඩ් කරලා තින්නේ. එඩිට් කරලා අප්ලෝඩ් කරන්න විතරයි තින්නේ. බොහෝ විදිහට කලින් මේ වීඩියෝ එක වැටේ. ඉතින් හැමෝම සෙට්ලා ඉන්න ෆන් එකේ ගමු සබ්ස්ක්‍රයිබ් කරන්න එන මගේ යාළුවෝ ටිකක් ඉන්නවා ටැංකියේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ආවිෂා කැපුණා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අලුතෙන් මාළුවෙක් ගෙද්දි ටැංකියට දාන්න කලින් ඇක්ලිමේට් කරන්න. මාළු ඇක්ලිමේට් කරන්න දන්නේ නැති අයට මේ වීඩියෝ එක ගෙනා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යනවා. බයි.